හරියකට කෑමක් නැතුව මුල් කාලේ නම් රහකට කෑමක් කන්න බෑ. රහක් දැනෙන්නේ නැහැ. විවිධ අපහසුතාවන් ඇති වෙනවා. ඒ හැම දෙයක්ම දරාගෙන ඒ දරුවා වෙනුවෙන් අම්මා ගොඩාක් කැපවීම කරනවා. ඒ කැපවීම මාස 10කට සීමා වෙන්නේ නැහැ. ඒ කැපවීම ඒ අම්මා මිය දෙනු තුරුම ඒ ආකාරයෙන්ම කරනවා. ඉතින් ගොඩාක් දරුවන්ට තමන්ගේ ඒ ආදරණීය මෑණියන් ඒ වගේම පියවරුන් ගැන ලොකු හැඟීමක් නැහැ. ඉතින් ඇයි එහෙම වෙන්නේ කියන එක මට හිතා ගන්න බෑ. මම ඇත්තටම මගේ දරුවෝ දෙන්නෙක් මට ලැබිලා මමත් පියෙක් වුණාට පස්සේ තමයි මට හරියටම දෙමව්පියන්ගේ ඒ ආදරේ ඒ දෙමව්පියන්ගේ දා කරපු කැපවීම දැනුනේ. මොකද මම මගේ දරුවන්ට දක්වන ආදරේ එදා මගේ දෙමව්පියන් මට තිබුණා කියන එක මට තව තවත් දැනෙන්න ගත්තා. මගේ දරුවෝ දෙන්න මට ලැබුණාට පස්සේ. ඉතින් අපි පුංචි කාලේදී අපි වෙනුවෙන් පුදුමාකාර කැපීමක් කරනවා දෙමව්පියෝ. ඒ කැපීම අපි දකින්නේ ඇස් දෙකින්. මොකද ඒ කාලේ අපි පුංචි නිසා. නමුත් ඔබ දකිනවා අද ඔබේ දරුවෙක් හෝ ඔබේ සහෝදරයෙක්ගේ දරුවෙක් හෝ ඒ සහෝදරයා සහෝදරිය ඒ දරුවව හදද්දී අඩුතරම ඔබ බොහෝ දේ දකිනවා. ඒ කැපවීම මොන ආකාරයෙන්ද කරන්න කියලා. එතකොට ඔබට වැටහෙන්න ඕන. පුංචි කාලේ අපි සෙල්ලම් කරද්දී දුවද්දී පනිද්දී හැම වෙලේම අම්මලා බොහොම බයෙන් තමයි කල්පනාවෙන් අපි වැටෙයි කියලා, අපි වැටලා තුවාල වෙයි කියලා, අපි අතප්පය කැඩී කියලා. එහෙම බයෙන් තමයි බොහොම විමසින් අපි ගැන බලාගෙන ඉන්නේ. ඉතින් එහෙම අපේ දැස් පාදපු අපේ අතපය නොකඩ අපිට කණ්ඩ අඳින්න දීලා අපිට හොඳ ජීවිතයක් දීලා අපි මේ ලෝකේ ලස්සන තැනකට ගෙනියපු ඒ අම්මව අපි කසාද බැඳපු දවසක අමතක කරනවා නම් ඒක කවදාවත්
කිව්වට ප්‍රශ්න අම්මා එයා දන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේ තමයි අම්මට මොකක් හරි දෙයක් එහෙ වෙනවා නම් ඒකත් මටත් දැනෙනවා මෙහි නම්. සමහරවිට මගේ බත් කට හිර වෙනවා. වතුර බිවත් කීපතාවක් බත් හිර වෙනවා. ඊට පස්සේ මම බත් කට තියලා ඒ සැනියම කෝල් එක කරන ලංකාවට. අරන් අම්මත් එක්ක ටිකක් කතා කරලා අක්කත් එක්ක ටිකක් කතා කරලා අක්කා කියනවා අම්මා මේ දවස්වල මෙහෙම ඉන්නේ. ඔයා ගැන කතා කරන්න විතරම පොඩක් අසනීපේ මෙහෙම. ඉතින් ඒතකොට මට දැනෙනවා අම්මා වැඩිපුර මං ගැන හිතනවා කල්පනා කරනවා. එහෙම තමයි අම්මලා. ඉතින් ඒ බැඳීම තියෙනවා දරුවෝ දෙමාපියෝ අතර. හැබැයි ඒක කසාද බැඳීමෙන් පස්සෙ ගොඩක් අය නැති කරගන්නවා. හැබැයි නැති කරගන්නේ දරුවෝ අම්මා ළඟ තියෙනවා. ඒ අම්මලා අදටත් සුසුම් වෙලනවා තනියම ගියක් අස්සට වෙලා ඉඳගෙන මගේ දරුවෝ ඇයි මාව බලන්න එන්නේ නැත්තේ? ඇයි මගේ දරුවන්ට මාව අමතක වෙලා තියෙන්නේ? ඒ වගේ තත්ත්වයක ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් මං ඉල්ලන්නේ ආදරණීය දරුවන්ගෙන් දවසක ඕගොල්ලන්ට විඳවන්න වෙනවා. අද ඕගොල්ලෝ දෙමාපියන්ට සැලකුවේ නැත්තම්. ඒ නිසා මට තිබිච්ච එකම අඩුපාඩුව මගේ අම්මා මේ ලෝකෙන් අයින් වෙන්න කලින් ඒ අවසාන මොහොතේ එයාව මට දැක ගන්න කතා කරන්න බැරි වුණා. මම ලංකාවට යද්දී එහෙම දෙයක් සිද්ධ වෙලා ඉවරයි. එපමණයි. ඊගෙන මට කනකටක් තියෙනවා. මම හැමදාම පස්තා වෙනවා. අනේ මට යන්න පුළුවන් වුණා නම් මගේ අම්මා බලන්න කියලා. නමුත් මගේ ජීවිත කාලයේදී මම මගේ අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදාම කරා. ඒ ගැන මම සතුටු වෙනවා. ඉතින් ඒ නිසා ආදරණීය ඕගොල්ලන් ඉල්ලන්නේ දෙමාපියන් වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් ඉෂ්ට කරන්න. ඒ ගැන පසුබට වෙන්න එපා කවදාකවත්. මොකද ඕගොල්ලන් ඔය තැන ඉන්නේ දෙමාපියෝ දා ඕගොල්ලන්ට ආදරෙන් සලකලා ආදරෙන් රැකවරණයක් දීලා ඕගොල්ලන්ගේ හොඳ මානසික මට්ටමක් හදලා හොඳ පුද්ගලයෙක් හැටියට මේ ලෝකෙට දුන්න නිසා. ඉතින් අවසාන වශයෙන් මම තෝරගන්නවා ලස්සන ගීතයක්. මවුගුණ ගීතයක්. අද මගේ උපන්දිනේ නිසා මගේ අම්මා මම මේ ලෝකෙට බිහි කරලා. ඉතින් මට දුන්නු මේ දේවල් නිසා මගේ අම්මා වෙනුවෙන් ඒ වගේම මේ ලෝක වාසී සියලුම මවුරුන් වෙනුවෙන් මේ ගීතය ගායනා කරනවා. දසමස ඔබ මා කුසලද වූදා දහසක් දුක් ගිනි සිතින් දරා මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ අම්මේ ඔබ මගේ දිවිය පුරා දසමස ඔබ මා කුසරද වූදා දහසක් දුක් ගිනි සිතින් දරා මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ අම්මේ ඔබ මගේ දිවිය පුරා
මටගෙන දෙන්නට ඉසුරු කාසි පොදි නැත තිබුණේ වෙහෙසට ගත රැඳි උණුසුම්දා බිඳිව් දරු සෙනෙහස වෙනුවෙන් පිදුවේ දසමස ඔබ මා කුස රැඳ වූදා දහසක් දුක්ගිනි සිතින් දරා මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ අම්මේ ඔබ මගේ දිවිය පුරා මට සවියක් වුණු නිරතුරු ඔබේ ගුණ සසරින් සසරට හිමිවීලා මතුවත් බවයේ වරම් පතන්නෙමි හිමි නැති ඔබේ සෙවණට වීලා දසමස ඔබ මා කුස රැඳ වූදා දහසක් දුක්ගිනි සිතින් දරා